අදත් මගේ YouTube channel එකට ඔයාලා හැම දෙනෙක්ම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මම යසිරු ඩිල්ෂාන් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලංකාවේ මේ වෙද්දි පාවිච්චි කරන්න පුළුවන් 5G network දෙක සහ Starlink connection එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට like එකක් දාලා පටන් ගමු. මොකද ඒක YouTube algorithm එකෙන් මගේ වීඩියෝ එක උඩට අරන් යන්න උදව් කරයි. ඒ වගේම තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් 5G ගැන කතා කරන්න කලින් අපිට සිද්ධ වෙනවා 4G ගැන කතා කරලා ඉන්න. මොකද තාමත් ලංකාවේ වැඩිම ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ 4G network එකක් ඉඳ. ඉතින් මෙන්න මේ 4G කියන තාක්ෂණය ලෝකෙට හඳුන්වලා දෙන්නේ 2010 වගේ කාලයකදී. ඒ කියන්නේ මීට අවුරුදු 15කට විතර කලින් පරණ ටෙක්නොලොජි එකක් තමයි තාම ලංකාවේ බහුතරයක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒක එහෙම තමයි. ඒ වගේ මෙන්න මේ 5G කියන තාක්ෂණයත් එන්නේ මීට අවුරුදු 5කට කලින්. ඒ කියන්නේ 2020 තමයි 4G කියන එක commercially use වෙන්න පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ 5th generation එක එහෙම නැත්නම් 5G කියන ටෙක්නොලොජි එක 4G වලට සාපේක්ෂව ලොකු bandwidth එකක් සහ අඩු latency එකකින් වැඩ කරන ටෙක්නොලොජි එකක් තමයි මෙන්න මේ 5th generation එහෙම නැත්නම් 5G කියලා කියන්නේ. ඉතින් අපිට 4G වල 4G LTE කියලා ටෙක්නොලොජි එකක් තිබ්බා වගේම මෙන්න මේ 5G වල 5G advanced එහෙම නැත්නම් 5G A කියලා මෙන්න මේ වගේ ටෙක්නොලොජි එකක් පාවිච්චි වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ 5G කියන ටෙක්නොලොජි එක එකපාරට users වලට දෙන්නත් අමාරුයි අපේ ISP ලට. මොකද මේකට විශේෂ වෙච්ච coverage එකක් දෙන්න ඕනේ. මොකද සාමාන්‍ය cell towers වල antenna ගහගෙන යනවා වගේ 5G දෙන්න අමාරුයි. මොකද 5G වලට තියෙනවා ලොකු frequency එකක්. සාමාන්‍ය මෙගාහර්ට්ස් 700ක් වගේ frequency එකක් තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන 4G වලට තියෙන්නේ. හැබැයි මේක 5G වලට යද්දි 3.6 GHz වගේ ලොකු frequency එකක් තියෙනවා. මේ frequency එක නිසාම ලොකු building හරහා වගේ මේ frequency එක එහා පැත්තට යන්නේ නැහැ. කියන්නේ tower එකක් මෙහා පැත්තේ building එකක් තිබ්බොත් ඒ building එකේ මේ පැත්තේ ඉන්න කට්ටියට 5G experience කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ කාරණාවක් තියෙනවා ISP ලට මෙන්න මේ 5G කියන එක ලංකාව වටේ එකපාරට දෙන්න අමාරු. මොකද අන්න ඒ frequency එක හින්දා. ඉතින් ඒකට තියෙන එකම solution එක තමයි වටේම cover වෙන විදිහට පොඩි towers ගහන එක. ඉතින් අන්න ඒ වැඩේ මේ වෙද්දි කොළඹවට පොඩ කරගෙන යනවා. ඉතින් Dialog 5G මේ වෙද්දි කොළඹවට සෑහෙන ස්ථාන ටිකක තියෙනවා. ඉතින් ලංකාවේ මුලින්ම 5G වලට අත ගැහුව Dialogලා ඉතින් Dialog සහ Mobitel තමයි මුලින්ම මෙන්න මේ 5G කියන එක ලංකාවට introduce කළා. 5G experience කරන්න වෙනම locations හදලා දීලා තිබ්බා. ඉතින් 5G device තියෙන කට්ටිය 5G sim එකට upgrade කරගෙන ඒ පැත්තට ගිහිල්ලා ඒ location වලට ගිහිල්ලා 5G experience කරලා තිබ්බා. ඉතින් ඒ experience කරපු speed එක සෑහෙන්නම වැඩි. ඉතින් ඒක ලංකාවේ fiber connection එකට වඩා speed වෙලා තියෙනවා. සමහර තැන්වල Gbps 6 දක්වා Gbps 5 වගේ ලොකු range එක speed එකක් දක්වා ගිහිල්ලා තියෙනවා. ඉතින් තාම users පොඩි ගානක් ඉන්න හින්දා වෙන්නත් පුළුවන් එච්චර ස්පීඩ් එකක් තියෙන්නේ. ඒ කොහොම වුණත් 5G කියන network එකේ සෑහෙන ලොකු ස්පීඩ් එකක් තියෙනවා. මේක Starlink වලට වඩා සෑහෙන වැඩි. ඉතින් මෙන්න මේ 5G experience කරන්න දෙන demo එකේදී Xiaomi 14 Ultra එකකින් Mobitel 5G network එක test කරලා තියෙනවා. ඒකෙදී ස්පීඩ් එක සටහන් වෙලා තියෙනවා Gbps 5ක් විදිහට. ඉතින් Gbps 5 කියන්නේ සෑහෙනම ලොකු ස්පීඩ් එකක්. ඉතින් ඒ වගේම Dialog 5G test එක කරලා තියෙනවා Samsung Galaxy S24 Ultra කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් එතනදී ස්පීඩ් එක සටහන් වෙලා තියෙනවා 6.2 Gbps විදිහට. ඉතින් ඔයාලා හිතන්න මේ ස්පීඩ් එක කොච්චර ලොකුයිද කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් යූස් කරන Mbps 20ක 30ක packages. ඉතින් ඒත් එක ඔයාලා හිතා ගන්න Gbps 6.2 කියන්නේ කොච්චර ලොකු ස්පීඩ් එකක්ද කියලා. ඉතින් ඔයා කන්වර්ට් කරලා බැලුවොත් 6.2 Gbps කියන value එක megabyte per seconds වලට. ඒ කියන්නේ තප්පරයට megabyte ගානකට ඔයා හැරෙව්වොත් megabyte 775ක් වෙනවාට. ඒ කියන්නේ තප්පරයකදී එක තප්පරයකදී මෙගාබයිට් 775ක් වඩා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සාමාන්‍ය ෆිල්ම් එක සයිස් එක තප්පරයක් ඇතුළතදී ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තරම් ස්පීඩ් එක මෙන්න මේ 5G කියන ටෙක්නොලොජි එක ඇස්සේ ඔයාට ගන්න පුළුවන්. ඉතින් මම මේ ළඟදී කරලා තිබ්බ වීඩියෝ එකක් Starlink ගැන. ඉතින් ඒ වීඩියෝ එකේ කමෙන්ට් වල තියෙනවා Starlink වලට වඩා ස්පීඩ් එක ලංකාවේ fiber connection එකෙන් ගන්න පුළුවන් කියලා. ඉතින් මොන වුණත් SLT fiber ඉස්සරහින් ඉන්නවා මෙන්න මේ ස්පීඩ් එක අතින් ගත්තොත්. කොහොම වුණත් මම මේ වීඩියෝ එකේ highlight කරපු ප්‍රධාන කාරණා තමයි rural area වලට ඒ කියන්නේ cellular network එකක් හෝ fiber network එකක් හරියට නැති ප්‍රදේශ වලට මෙන්න මේ Starlink සෑහෙන වටිනවා. මොකද හොඳ connection speed එකක් එක්ක unlimited connection එකක් හම්බෙන හින්දා. හැබැයි ඔයාලගේ පැත්තට 4G තියෙනවා නම් ඔයාලගේ පැත්තට fiber තියෙනවා නම් Starlink ගැනීමේ අවශ්‍යතාවයක්
නැහැ කියලා තමයි මම නම් කියන්නේ. මොකද මෙන්න මේ 5G කියන ටෙක්නොලොජි එක ඉස්සරහට එක්ස්පෑන්ඩ් වෙනවා අනිවාර්යෙන්ම. පොඩ එක්ස්පෑන්ඩ් වෙයි. ඉතින් එහෙම එක්ස්පෑන්ඩ් වුණාට පස්සේ අපිට ලොකු ස්පීඩ් එකක්, ඒ කියන්නේ මං කියන්නේ 6.2 Gbps මට හම්බෙයි කියලා. හැබැයි අනිවාර්යෙන්ම සැලකිය යුතු ස්පීඩ් එකක් ඔයාලට හම්බ වෙනවා. මොකද 5G කියන්නේ සෑහෙන්න ලොකු බෑන්ඩ්විඩ්ත් එකක් තියෙන නෙට්වර්ක් එකක්. ඉතින් Starlink කනෙක්ෂන් එකේ තියෙන තව එක ලොකු අඩුපාඩුවක් තමයි මෙන්න මේ latency එක කියන ප්‍රශ්නේ. ඉතින් මේ latency එක මිලිසෙකන්ඩ් 90ක් වගේ 90ක් 70ක් වගේ අතර ගාණක් ගියා කියලා මම දැක්කා ටෙස්ට් වල. ඉතින් එහෙම වෙන එක සාධාරණයි. මොකද සැටලයිට් හරහා තමයි අපිට කනෙක්ෂන් එක හම්බෙන්නේ. ඉතින් මෙතෙන්දී යම්කිසි latency එකක් ඇති වෙනවා. හැබැයි අඩුම අපි පාවිච්චි කරන 4G නෙට්වර්ක් එකක පවා අපිට පින් එක බලා ගන්න හම්බෙන්නේ 60ක් වගේ ඇවරේජ් ගානක්නේ. ඉතින් මෙන්න මේ Starlink වල අපිට 70 90ක් වගේ ගානක් කියන්නේ මේක ටිකක් ලොකු latency එකක්. ඉතින් ගේමින් කරන කට්ටියට තමයි මෙන්න මේ පින් එක එහෙම නැත්නම් මෙන්න මේ latency එක බලපාන්නේ. ඉතින් ඒකත් එක්ක ගේමර්ස්ලට මෙන්න මේ Starlink connection එක එච්චරටම recommend කරන්න බෑ. මොකද මෙන්න මේකේ latency එක සාපේක්ෂව වැඩි. ඉතින් මෙන්න මේ දේවල් ටිකත් එක්ක මම හිතනවා Starlink connection එකට වඩා ලංකාවේ 5G කියන එක හැදුනට පස්සේ අපි හැදුනට පස්සේ බලමු මේකේ ස්පීඩ් එක මොන වගේ වෙයිද කියලා. හැබැයි මේ වෙද්දි 5G කියන්නේ හොඳ බෑන්ඩ්විඩ්ත් එකක් තියෙන, අඩු latency එකක් තියෙන, ලොකු ඩිවයිස් ප්‍රමාණයක් එකට කනෙක්ට් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් නෙට්වර්ක් එකක් හින්දා මම හිතනවා Starlink වලට වඩා ලංකාවේ ඇතුලේ 5G connection එක strong සහ speed වෙයි කියලා. ඉතින් මේක ගැන අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න. අපි කතා කරමු. ඉතින් මට මොනවා හරි වැරදුනා නම් සහ මගේ වීඩියෝ එකට තව ඇඩ් වෙන්න ඕනේ කියලා හිතන දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඒ වගේම හොඳ කමෙන්ට් තිබ්බොත් මම අනිවාර්යයෙන්ම පින් කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් අද මේ වීඩියෝ ගැන මොකද හිතන්නේ පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.